සජන්නෙන් ඔයාට කියපු දේ කොහොමද ඔයා යාළුවට කියන්නේ? සරලවම කිව්වොත් දෙයක් අපිට කරන්න කියලා කවුරු හරි කරන නියෝගයක් හෝ ඉල්ලීමක්. අපි තවත් කෙනෙකුට කියනවනේ ඒක කොරියන් භාෂාවෙන් කොහොමද කියන්නේ? ඒ ගැනයි අද අපි ඉගෙන ගන්නේ. මේ අවස්ථාවේදී අපිට වක්‍රකථනයේ ව්‍යාකරණ රටාවක් සම්බන්ධ කරගන්න පුළුවනි. ඒ තමයි රාගෝ හදා. අපි උදාහරණ වාක්‍යයක් අරගෙන බලමු. බොස් ඔයාට කියනවා දැන් කෑම කන්න. චිගම් පම් මොගසයෝ. ඔයා එක යාළුවට කියනවා දැන් බත් කන්න කිව්වා. චිගම් පම් මොග රාගෝ හෙස්සයෝ. චිගම් පම් මොග රාගෝ හෙස්සයෝ. බොස් ඔයාට කියනවා හෙට වේලාසනින් වැඩට එන්න. 내일 일찍 출근하세요. ඔයා එක යාළුවට කියනවා හෙට වේලාසනින් වැඩට එන්න කිව්වා. 내일 일찍 출근하라고 했어요. 내일 일찍 출근하라고 했어요.